සියලු දෙනාටම තෙරුවන් සරණයි. 20 වෙනි සියවසේ මේ රටේ ඇතිවෙච්ච සාහිත්‍ය, සමාජික, අධ්‍යාපනික ප්‍රබෝධය සඳහා පුරදී ක්‍රියා කළ වැලවිට සරණංකර සංඝරාජ ස්වාමින් වහන්සේගේ ජන්මදිනය නිමිති කරගෙන ජූනි 19 වෙනි දින ජාතික පිරිවෙන් දිනය හැටියට නම් කර තිබෙනවා. ඒ ජාතික පිරිවෙන් දිනය නිමිති කරගෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශය, ඒ වගේම මධ්‍යම පළාත් පිරිවෙන් කළමනාකරණ කමිටුව එක්ව මෙවර ජාතික පිරිවෙන් දින මහෝත්සවය මධ්‍යම පළාත කේන්ද්‍ර කරගෙන මහනුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුන කේන්ද්‍ර කර ගනිමින් පල්ලේකැලේ සීබා විශ්වවිද්‍යාල පරිශ්‍රය තුලදී පිරිවෙන් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනික දැනුම ප්‍රදර්ශනය කරමින් ජූනි මාසේ 18 සහ 19 යන දෙදින තුල ඉතාමත්ම වටිනා ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබෙනවා. විශේෂයෙන්ම ඒ වෙනුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ හැටියට පිරිවෙන් අධ්‍යාපන ආයතන 23ක් ඒ සඳහා මුල් වෙලා ඒ ප්‍රදර්ශන කුටි නිර්මාණය කිරීම සඳහා දායකත්වය ලබා දීලා තිබෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රත්‍යධිකාරී පරිවෙනාධිපති ස්වාමින් වහන්සේලා, ගුරු උපදේශක ස්වාමින් වහන්සේලා සහ ගුරු උපදේශක මහත්වරු, පරිවෙනාචාර්ය ස්වාමින් වහන්සේලා සහ පරිවෙනාචාර්ය මහත්වරු ඒ සියලු විශේෂ සංසද හරහා ඒ වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබා දෙමින් විශිෂ්ට නිර්මාණ රසක් නිර්මාණය කිරීමට දායක වෙලා තිබෙනවා. කලාතුරකින් පැවැත්වෙන මෙවැනි විශිෂ්ට නිර්මාණ රැගත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා ඒ තුලින් දැනුම ලබා ගැනීම සඳහා ජූනි 18 19 යන දෙදින තුල පැවැත්වෙන ප්‍රදර්ශනය සඳහා සියලු දෙනාටම අපි ආරාධනා කරනවා. විශේෂයෙන්ම මේ ප්‍රදර්ශනය ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම ගිහි පැවිදි බෞද්ධ සියලු ජනතාවටත් අතිශයින්ම වැදගත් වන ප්‍රදර්ශනයක්. ඒ නිසා මේ ප්‍රදර්ශනය නරඹලා ඒ දැනුම ලබා ගැනීම සඳහා ආරාධනා කරනවා. පාසල් ශිෂ්‍යයන්, පිරිවෙන් ශිෂ්‍යයන් ඒ සඳහා සම්බන්ධ කරන හැටියට සියලු ප්‍රජාවකින් ආරාධනා කරමින් සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කර සිටිනවා.